සුබ දවසක් SL Food ලංකාවේ ආහාර අපේ YouTube නාලිකාවට ඉතා සාදරයෙන් ඔබ පිළිගන්නවා. විවිධ ආහාර වර්ග රාශියක් තිබෙන අපේ රටේ ඉතාම ගුණදායී එළවලුවක් ගැන තමයි අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, කෙසෙල් මුව ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ මම රැගෙන එන්නේ. කෙසෙල් මුව කියන්නේ අපේ රටේ ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන් එළවලුවක්. ඒ වගේම තමයි මිලත් ඉතා අඩුවෙන් තියෙන ආහාර වර්ගයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳ කෙසෙල් මුව වර්ගයක් කොහොමද තෝරගන්නේ, කෙසෙල් මුවයක් හරියාකාරයෙන් උයාගන්නේ කොහොමද, කෙසෙල් මුව වල අඩංගු වන පෝෂණ ගුණ මොනවද, කෙසෙල් මුව මොන මොන වගේ ලෙඩ රෝග සඳහාද ගොඩාක් සුදුසු, මේ කියන සියලු දේවල් සම්බන්ධයෙන්ම මේ වීඩියෝ එකේදී මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. SL Food අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් කෙසෙල් මුව ගත්තොත් කෙසෙල් මුව වර්ග ගොඩාක් තිබෙනවා. සීනි කෙසෙල් වල ඇඹුල් කෙසෙල්, මාළු කෙසෙල්, කෝලි කුට්ටු, මීට අමතරව ඇම්බුන්, කැවන්ඩිස්, තවත් විවිධ වූ කෙසෙල් වර්ග රාශියකම කෙසෙල් මුව දක්නට ලැබෙනවා. ඉතින් මේ කෙසෙල් මුව වලින් ආහාරයට ඉතාම සුදුසු කහට අඩු වර්ගයක් තමයි කෝලි කුට්ටු කෙසෙල් මුව. කෝලි කුට්ටු කෙසෙල් මුව වල පිටිගතිය ගොඩාක් වැඩි. කෝලි කුට්ටු කෙසෙල් මුව වල තිතිරහත් ගොඩක් අඩුයි. හැබැයි වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ සීනි කෙසෙල් මුව වලට. සීනි කෙසෙල් මුව වලට මේ තරම් ඉල්ලුමක් තිබෙන්නේ මේ වගේ හැඩය සහ මේ වගේ පැහැය ඊටාම අලංකාර පැහැයක් තිබෙන්නේ. ඉතින් ඒ නිසා වැඩිපුර ඉල්ලුමක් මේ සීනි කෙසෙල් මුව වලට තියෙනවා. ගොඩක් නාගරික ප්‍රදේශවල නම් කෙසෙල් මුවයක් ටිකක් හොයාගන්න අමාරුයි. වෙළඳපොලෙන්ම මිලදී ගන්න ඕන. නමුත් ග්‍රාමීය ප්‍රදේශවලට වෙන්න, අපේ වගේ ගම්බද ප්‍රදේශවලට වෙන්න කෙසෙල් මුව ඕන තරම් හොයාගන්න තිබෙනවා. ඇත්තටම ඔබ මේ වීඩියෝ කොටස් වලින් දකින්නේ අපේ රාජාංගනීය ප්‍රදේශයේ කෙසෙල් මුව කපන්න නැතුව නිකන් අතෑරලා තිබෙන අවස්ථා. ඒ කියන්නේ කෙසෙල් කනක් පීදිලා ටික දවසක් ගියපුවාම, සතියක් දෙකක් විතර ගියපුවාම කෙසෙල් මුවේ ගෙඩිය හැදෙන එක නවතිනවා. එතනින් පස්සේ තමයි කෙසෙල් මුවේ කපන්න සුදුසු කාලය එන්නේ. ඉතින් කෙසෙල් මුව කපන්න සුදුසු කාලය ආවයින් පස්සේ සමහර අය කෙසෙල් මුව කපලා එහෙම වෙළඳපොළට ඉදිරිපත් කරනවා. සමහර අය අවශ්‍යතාවයක් නැති අය කෙසෙල් මුව ඔහි හැදෙන්න ඉඩ තියෙනවා. කෙසෙල් මුවේ හරි කාලේ ආවයින් පස්සේ කෙසෙල් මුවේ කපලා ඉවත් කරන එක ගොඩක් වටිනවා. මොකද කෙසෙල් කනේ ගෙඩි ලොකු වෙන්න ඒක ගොඩක් බලපානවා. සමහර අය කෙසෙල් මුව කපන්න නැතුව ඔහේ තියෙන්න ඉඩ අරිනවා. ඉතින් එතකොට කෙසෙල් කනේ ගෙඩි හැදෙන තැන ඉඳලා අඩි කීපයක්ම දික් වෙනකම්ම නැට්ට හැදෙනවා. කිසිම ප්‍රයෝජනයක් නැතුව තමයි මේ කෙසෙල් මුවේ මෙතනින් එහාට හැදෙන්නේ. ඉතින් මම ඔබට කෙසෙල් මුවේ අවස්ථා කීපයක් පෙන්වන්නම්. මේ තියෙන්නේ කෙසෙල් මුවේ කෙසෙල් ගහෙන් පීදිලා මුල්ම දවස් කීපයේ දක්නට ලැබෙන ආකාරය. දවස් කීපයක් ගියායින් පසුව කෙසෙල් මුවේ කෙසෙල් ගෙඩි බේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තිබෙන්නේ ඒ වගේ අවස්ථාවක්. ඉතින් මේ තිබෙන්නේ සතියක් එකමාරක් විතර ගියායින් පසුව තිබෙන ආකාරය. තවත් කෙසෙල් මුවේ ගෙඩි හැදිලා ඉවර නැහැ. තව ටික දවසක් ගියායින් පසුව කෙසෙල් කනේ ගෙඩි හැදීම නැවතිලා කෙසෙල් මුවේ නැට්ට බේරෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී තමයි කෙසෙල් මුවයක් කපන්න හොඳම කාලය. ඉතින් ඒ ආකාරයට කැපුවේ නැත්නම් කෙසෙල් මුවේ නැට්ට දිගට ඇවිල්ලා අඩි කීපයක් යනකම් කෙසෙල් මුවේ දික් වෙනවා. ඉතින් මේ කෙසෙල් මුවයක් වෙළඳපොලේදී ඇත්තටම හොයාගන්න අමාරුයි. මේවා සීනි කෙසෙල්ද, මාළු කෙසෙල්ද, ඇඹුල් කෙසෙල්ද, කෝලි කුට්ටුද මොනවද කියලා හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ සෑම කෙසෙල් මුවකම රසයෙන් පොඩි වෙනසක් තිබුණට ගුණයෙන් එක සමානයි. ඒක නිසා මොන කෙසෙල් මුව වර්ගය වුණත් ගැටලුවක් නැහැ. ඉතින් අපිට වගා කරන ගොවි මහත්තයෙක්ගෙන්ම මිලදී ගන්න පුළුවන් නම් තමයි මොනවද කියන වර්ගය අපිට හරියටම දැනගෙන ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මාළු කෙසෙල් ඕන නම් මාළු කෙසෙල් මුවයක්, කෝලි කුට්ටු කෙසෙල් මුවයක් ඕන නම් කෝලි කුට්ටු කෙසෙල් මුවයක් ගොවි මහත්තයෙක්ගෙන්ම ලබා ගන්න ඕන. වෙළඳපොලේදී බහුලවම දක්නට ලැබෙන්නේ ඇඹුල් කෙසෙල් මුව, සීනි කෙසෙල් මුව සහ මාළු කෙසෙල් මුව. ඉතින් මේ වර්ග තුනට අමතරව කෝලි කුට්ටු වගේ දේවල් ටිකක් ලබා ගන්න අඩුයි. මේ කෙසෙල් මුව කරියක් විදිහට අපේ ගෘහණියන් වෙනවා, මැල්ලුමක් විදිහට, බැදුමක් විදිහට, සම්බෝලයක් විදිහට මේ කියන ක්‍රම සියල්ලටම හදා ගන්න පුළුවන්. ඉතින් මේ කෙහෙල් මුව ආහාරයට ගන්න ආසන්නයේදීම තමයි කපන්නේ. කපලා ගොඩක් වෙලාවක් වාතයට නිරාවරණය වෙලා තිබුණොත් මේ වගේ පැහැය වෙනස් වෙනවා. ඉතින් අපේ ගෘහණියන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා කෙහෙල් මුව කපද්දී අපේ ගෘහණියන් වතුරට ලුණු ටිකක් මිශ්‍ර කරලා ඒ ලුණු වතුරට තමයි මේ කෙසෙල් මුව කපාගත් ඒවා දාන්නේ. එහෙම නැත්නම් දෙහි ටිකක් මිශ්‍ර කරලා වුණත් මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් මේ කෙසෙල් මුව කරියක් විදිහට හදද්දී කොස් ඇට එකතු කරලා හදනවා. ඊට අමතරව අඹ එකතු කරලා හදනවා.
ඊට අමතරව තෙල් ලබදානවා කියනවා. ඉතින් මේ ආකාරයට විවිධ වූ ක්‍රමවලට කෙසෙල් මුව කරියක් විදිහට හදනවා. මේ කෙසෙල් මුව කියන්නේ ඊටාම ප්‍රණීත ආහාරයක්. ඊටාම ගුණදායී ආහාරයක්. ඒ වගේම විවිධ වූ ලෙඩ රෝග වර්ග රාශියකට මේ කෙසෙල් මුව ආහාරයට ගැනීම හොඳයි. විටමින් වර්ග රාශියක් කෙසෙල් මුව වල තියෙනවා. විටමින් A, C, E කියන වර්ග මේ කෙසෙල් මුව වල අන්තර්ගත වෙනවා. ඊට අමතරව පොටෑසියම් බහුලව මේ කෙසෙල් මුව වල තිබෙනවා. කෙසෙල් මුව කියන්නේ තන්තු බහුල ආහාරයක්. ඉතින් තන්තු බහුල ආහාරයක් නිසා ආහාර ජීර්ණ පද්ධතියට ඊටාම පහසුවෙන් ආහාර ජීර්ණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. කෙසෙල් මුව කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ විස බීජ නාශකයක් ලෙස ක්‍රියා කරන එළවලුවක්. මේ කෙසෙල් මුව වලින් පිළිකා ඇති කිරීම අවම කිරීමේ ගුණයක් තිබෙනවා. ඊට අමතරව අකලට මහලු වීම අවම කරගන්න පුළුවන්. තන්තු බහුල ආහාරයක් නිසා මලබද්ධය ඇති කිරීම අවම කරගන්න පුළුවන්. කාන්තාවන්ගේ ඔසත් චක්‍රය ක්‍රමවත් කරගැනීමේ හැකියාවක් මේ කෙසෙල් මුව වල තිබෙනවා. කිරි දෙන මව්වරුන් සඳහා කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් කිරි එරීමේ හැකියාව වැඩි කරනවා. ඊට අමතරව ගැස්ට්‍රයිටිස් තිබෙන අයට මේක හොඳ ආහාරයක්. මේ වගේ විටමින් A, C, E පොටෑසියම් වලට අමතරව කැලරි ප්‍රමාණය තිබෙන්නේ ඊටාම අඩුවෙන්. බර අඩු කරගන්න අයට මේක නියම ආහාරයක්. දියවැඩියාව තිබෙන අයට කෙසෙල් මුව කියන්නේ ගුණ කෑමක්. මොකද මේ වගේ තිබෙන තන්තු ගතිය වැඩිකම නිසා ආහාරයේ තිබෙන කාබෝහයිඩ්‍රේට් ලේවලට උරා ගන්න එක සීමා කරගන්න පුළුවන්. මේ කෙසෙල් මුව වල කාබෝහයිඩ්‍රේට් තිබෙන්නේ ඊටාම අවම ප්‍රමාණයක්. ඒ කියන්නේ කෙසෙල් මුව ග්‍රෑම් 100ක් ගත්තොත් කැලරි තිබෙන්නේ ග්‍රෑම් 23යි. කාබෝහයිඩ්‍රේට් තිබෙන්නේ ග්‍රෑම් 4යි. ප්‍රෝටීන් තිබෙන්නේ ග්‍රෑම් 1.5යි. ඉතින් මේ වගේ ලෙඩ රෝග වර්ග රාශියකට ගුණ දෙන කෑමක්, විවිධ පෝෂණ ගුණයෙන් අනුන කෑමක්, අඩු මුදලකට හොයාගන්න පුළුවන් කෑමක්, රටේ සුලභව තිබෙන කෑමක්, මේ කියන සියලුම දේවල් කෙසෙල් මුව ගැන කතා කිරීමේදී ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔබගේ ගෙවත්තේ ඉඩක් තිබෙනවා නම් කෙසෙල් ගහක් වවන්න. වසවිස නැතුව කෙසෙල් කැනක් සහ කෙසෙල් මුවයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණාම මම හිතනවා මේ කෙසෙල් මුව සම්බන්ධයෙන් මම ගෙනාපු වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙන්නට ඇති කියලා. මේ වගේ වීඩියෝ නිතරම බලන්න අපේ channel එක subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. සියලු දෙනාට සුබ දවසක්.